අබ්දුල් උමාර් සහ නෙත්මින මල්ලිගේ බයෝ කරපු A level පොතේ 8 වෙනි කවිය අනන්තය. අපි ගණිතයේත් භෞතික විද්‍යාවෙත් අනන්තයට වෙනම අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ වගේම තමයි ආදරයට, සාහිත්‍යයට, කලාවට අනන්තයට වෙනම අර්ථ දැක්වීමක් තියෙනවා. මම හිතනවා අබ්දුල් උමාර් සහ නෙත්මින මල්ලිට පුළුවන් වෙලා තියෙනවා අපි භෞතික විද්‍යාවේ ගණිතයේ කතා කරන අනන්තයත් කලාවේ සාහිත්‍යයේ කතා කරන අනන්තයත් ඒකාබද්ධ කරන්න. ඒ 8 වෙනි කවි පන්තියේ මෙන්න මේ වගේ කතාවක් කියනවා. උත්තල කාචයක් අභිමුව නාභියෙහි ස්ථානගත කළ වස්තුවකින් විහිදෙන කිරණ දෙකකිය ඔබ මම. වර්තනය නොවී මම ප්‍රකාශ කේන්ද්‍රය හරහා එනකොට ප්‍රධාන අක්ෂයට සමාන්තරව ඇවිත් වර්තනය වුණා ඔබ. ඉතින් එහෙනම් අන්තිමට බලාපොරොත්තුව සමානයි අනන්තය. අපි දන්නවා උත්තල කාචයක නාභිය මත වස්තුවක් තිබුතිත් ඒ නාභියෙන් විහිදෙන ආලෝක කිරණ ප්‍රධාන අක්ෂයට සමීපව හා සමාන්තරව ගිහින් අනන්තයේ හම්බෙනවා කියලා හිතනවා. මේක සිතුවිල්ලක් පමණයි. අනන්තය කියන්නේ කවදාවත් හම්බෙන්නේ නැති තැනක්. හැබැයි බලාපොරොත්තුවක්. මේකේ මේ කියන ප්‍රේමවන්තයා සහ ප්‍රේමවන්තිය අනන්තයේදී හම්බෙන බලාපොරොත්තුවකින් බලාපොරොත්තු සහගතව ඉන්නවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වර්තනය නොවී ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරපු ආලෝක කිරණවල එයා අනිත් කෙනා වර්තනය වුණාලු. මට මේකේ මේ භෞතික විද්‍යාව සහ කලාව මාර ලස්සනට සබදියාවක් පේනවා. මොකද මේ අපි දන්නවා වර්තනය කියන්නේ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට තරංගයක් ගමන් කිරීමේදී මාධ්‍ය වෙන්ක වෙන අතුරු මුහුණතේදී හැරී ගමන් කිරීම. ඇත්තටම වර්තනයට හේතුවම මාධ්‍ය දෙකක් වීම සහ මාධ්‍ය දෙකේ ප්‍රවේග දෙකක් වීම. දැන් මේ මල්ලි මේ ආදර කතාවේ එක කිරණයක් තියෙනවා අපි දන්න සම්මත කිරණය ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් ගන්න ආලෝක කිරණේ කවදාවත් වර්තනය වෙන්නේ නැහැ. ඒ හැරී ගමන් කරන්නේ නැහැ. මේ මල්ලි කියනවා එයා මේ කවිය ලියන කෙනා ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් ගන්න ආලෝක කිරණයලු. එයා හැරුණේ වර්තනය වුණේ නැහැ. හැබැයි අනෙක් පාර්ශවය එයා වර්තනය වුණාලු. ඒ කියන්නේ හැරී ගමන් කරාලු. හැබැයි ඒක වෙනස් හැරී ගමන් කිරීමක්. එයා කියනවා ප්‍රකාශ කේන්ද්‍ර එයා ප්‍රධාන අක්ෂයට සමීපව හා සමාන්තරවලු යන්නේ. ඒ කියන්නේ කවදාවත් හම්බෙන්නේ නැහැ කියලා කියන්න බෑ. අනන්තයේදී හම්බෙනවා කියලා කියන්න පුළුවන්. අනන්තය කියලා කියන්නේ කවදාවත්ම හම්බෙන්නේ නැති තැනක්. ඉතින් ඇත්තටම මම මේ කවි පන්තිය ඔයගොල්ලන්ට දාලා තියන්නම්. සහ ඉඩ තියෙන වෙලාවට මේ වගේ භෞතික විද්‍යාව, ගණිතය සහ සාහිත්‍යයේ පබෙදුම් ඔබ ඔයගොල්ලොත් ගේන්නම්. මේක ඇත්තටම මාර ලස්සන ගැලපීම් භෞතික විද්‍යාවේ ගණිතයේ තියෙන ලස්සන තැනකට ඇත්තටම ආදරේ බද්ධ කරලා තියෙනවා. සුපිරි.